ළමයි ටර්බෝ කැල්ක් යුනිට් 3 වල 2 සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. මෙතන කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 60යිලු මේ සංයෝගයේ x කියලා මූලද්‍රව්‍යයක් ගැන කතා කරන්නේ. x යම් මූලද්‍රව්‍යයක අණු කියන වචනේ කපන්න පුතා. x නම් මූලද්‍රව්‍යයක මේ අංශු කියලා දාගන්න. පළවෙනි ප්‍රශ්නය. x වල අංශු ඉන්නවා පුතේ 1.5යි බිඳුවයි 5යි 10යි 23ක්. ඔන්න x අංශු ප්‍රමාණය. මෙතන අපෙන් අහන්නේ x මවුල ප්‍රමාණය සහ ස්කන්ධය කොපමණද කියලා. මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් දීලා තියෙනවා. 60යි කියලා. x වල අංශු ගණනක් දීලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් දීලා අපෙන් අහන දේවල් ටික කියන්නේ මුලින්ම අහනවා x මවුල. කොහොමද පුතේ x මවුල හොයන්නේ? අංශු ගණන දීලා කොහොමද මවුල හොයන්නේ? 1.5යි බිඳුවයි 5 10යි 23 කියන්නේ පුතා අංශු ගණන. ඇයි මං ඇවගඩ්‍රෝ නීතියෙන් බෙදන්නේ? ඇයි පුතේ මං ඇවගඩ්‍රෝ නීතියෙන් බෙදන්නේ? එහෙම බෙදුවම මේ මවුල ඍණයක උඩට ඇවිල්ලා මොනවද ලැබෙන්නේ? මවුල ලැබෙනවා. මවුල ඍණයක උඩට ඇවිල්ලා මවුල ප්‍රමාණය ලැබෙනවා. එහෙමනේ පුතා? මේක මවුල මේකෙන් බෙදුවම කීයද ආවේ? දැන් ඔයාලා මට හෙල්ප් කරන්න ඕනේ. ඉන්න අය. බිංදුවසම 2.5 මවුල් කියලා ආවද ආසන්න වශයෙන්? ආවද? මේකේ මවුල බිංදුවසම 2.5යි. ආසන්න වශයෙන්. ඔන්න මවුල ප්‍රමාණය දන්නවා. දැන් අපෙන් ඊළඟට මොකක්ද දාන්නේ පුතා? මවුල ප්‍රමාණය දන්නවා ඊළඟට මොකක්ද දාන්නේ? x ස්කන්ධය අහනවා. මවුල ප්‍රමාණය හොයාගත්ත ඔයාට ස්කන්ධ හොයන්න කොහොමද පුතා? මවුල ප්‍රමාණය දන්නවනේ ස්කන්ධ හොයන්න කොහොමද? මවුල ප්‍රමාණය ගුණ කරනවා මෞලික ස්කන්ධයෙන්. පුතේ මෞලික ස්කන්ධය කීයද? මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් මෞලික ස්කන්ධය කීයද? මේ 60 කියන අගයට ඒකකයක් දාගන්න තියෙනනේ. මෞලියට ග්‍රෑම් කියන ඒකකයක් දාගන්න තියෙන්නේ. ඔව්. ඔන්න පුතා සාපේක්ෂ අණුක ස්කන්ධය. මම මෞල දන්නවා. මට ඕනි ස්කන්ධයක් හොයාගන්න. මම මොකද කරන්න ඕනි? මේ මෞල කියන ප්‍රමාණයයි මෞලික ස්කන්ධයයි ගුණ කරන්නද බෙදන්නද? ගුණ කරනවා. ඇයි ගුණ කරන්නේ පුතා? ගුණ කරාම මේ මවුල ඍණ එකයි මවුලයි කැපිලා ගිහිල්ලා මට ස්කන්ධය එනවා ග්‍රෑම් වලින්. නේ පුතේ? ඒතකොට 0.25 කියන්නේ 1/4. 0.25 කියන්නේ 1/4. 60න් ගුණ කරාම කීයද එන්නේ? 1/4 60න් ගුණ කරාම 15යි. එහෙනම් ග්‍රෑම් 15යි කියලා එන උත්තරය. හරි පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. මේක ස්පීඩ් ටෙස්ට් එකක්. මේකේ ඩිස්කෂන් එක තීරි සාකච්ඡාවක් කළා වගේ ඉතාමත් හිමින් යන්න බෑ අපට. ඒ නිසා යම් වේගයකින් මේක යන්න වෙනවා. ඒ නිසා අර වේගය වැඩි කියලා ඉතින් හිතන්න එපා පුතා. ඔයා මේ වේගෙට හුරු වෙන්න ඕනි. මොකද අපි තීරි පන්ති වල මේව ඇති වෙනකන් සාකච්ඡා කරලා, රිපීට් ටියුට් වල වෙනම සාකච්ඡා කරලා නේ ලොකු ගේමක් ගහලා තියෙන්නේ. හොඳයි පුතේ. මෙතන ඊළඟට කියන්නේ සෝඩියම් සල්ෆේට් කියන සංයෝගය ගැන. එයාගේ ස්කන්ධය දීලා තියෙනවා. මොකක්ද අහන්නේ මුලින්ම? බලන්න පුතේ B ප්‍රශ්නය. 1B සෝඩියම් සල්ෆේට් මෙයාගේ ස්කන්ධය දීලා තියෙන්නේ පුතා 14.2යි කියලා. අහන්නේ මුලින්ම මවුල ප්‍රමාණය. මට පැත්තකින් කියන්න පුතා මෙයාගේ මෞලික ස්කන්ධය කීයද කියලා? 23 ඒවා දෙන්නයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පුතේ දීලා තියෙනවා බලන්න. 23 ඒවා දෙන්නේ කියන 46යි. සල්පවල 32යි. 16 ඒවා 4ක් නේ? 16 ඒවා 4ක් 64යි. එකතු කරාම කීය දෙන්නේ පුතා? 142යිද? 142යි.
ඔන්න පුතා මෞලික ස්කන්ධය. මගෙන් අහන්නේ රෝම ඉලක්කම් 1. මෙයාගේ මවුල අහන්නේ. නේ පුතේ? මෙයාගේ මවුල ප්‍රමාණය අහන්නේ. ස්කන්ධය දීලා තියෙනවා. මෞලික ස්කන්ධය පුතා දන්නවා. මොකද කරන්න ඕනේ පුතේ? බෙදන්නද ගුණ කරන්නද? බෙදන්නද ගුණ කරන්නද? මම මෞලික ස්කන්ධයෙන් බෙදනවා. ඇයි පුතා මම බෙදුවේ? ඇයි පුතේ මම බෙදුවේ? මෙතන බෙදුවම තමයි පුතා උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා මෙතන කැපිලා ගිහිල්ලා මවුල ඍණේ කුඩට එනවා. ඒතර මවුල ලැබෙනවා. මවුල ඍණේ කුඩට ආවට පස්සේ මවුල ලැබෙනවා. 0.1 කියලා මවුල ලැබෙනවා. වට වේගෙන් වැඩෙත් එක්ක ඉන්න වෙයි. මොකද මං ලොකු වෙලාවක් ගන්න බෑ පුතේ මේකට. මොකද මේ ස්පීඩ් ටෙස්ට් එකක් නම් ඩිස්කෂන් එකත් ස්පීඩ් යන්න ඕනේ. මම හොඳට මේ ස්පීඩ් අඩු කරලා මේ කරන්නේ. මීට වඩා ස්පීඩ් වෙන්න ඕනේ. අනුගණන අහනවා පුතා මෙයාගේ. මවුල ගණන දන්නවනේ අනුගණන කොහොමද? ඇත්තටම පුතා අණුවක් නෙවෙයි මේක. සෝඩියම් සල්ෆේට් අණුවක් නෙවෙයි ලවණයක්. කොහොමද ඒක ලවණ අංශු ගණන කොහොමද අහන්නේ? මේ දශමයක කීයද වැඩි කරන්න ඕනේ? ඇවගාඩ්ඩෝ නීතියෙන් වැඩි කරනවා පුතේ. ඇයි වැඩි කරන්නේ බෙදන්නේ නැතුව? ඇවගාඩ්ඩෝ නියතිය තුල තමයි මවුල කියන වචනේ ගෑවිලා තියෙන්නේ. ඇයි ಗುಣ කලේ බෙදන්නේ නැතුව? ಗುಣ කරාම පුතා මේ මවුලයි මවුල ඍණ එකයි කියන වචන දෙක කැපිලා ගිහිල්ලා පුතා අගයක් පමණක් එනවා. අපෙන් අහන අගයක් ගණනක් අහන අගයක්. ඒ නිසායි පුතේ ಗುಣ කලේ. ඔක තමයි උත්තරය. පැහැදිලි පුතේ? ඊට පස්සේ මොකද්ද කියන්නේ? මෙතන තියෙන සෝඩියම් ධනායන ගණන අහන්නේ. සෝඩියම් ධනායන ගණන. පුතාර දීලා තියෙන පුංචි වෙලාව තුල දැන් මේ පේපරේ බලන්නකෝ වටිනාකම. පොඩි වෙලාවක් තුල මේ ප්‍රශ්න ටික උත්තර ලියා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා නම් දරුවෙට ඒක පට්ට මීටරයක් ඕ. විනාඩි 10 නේ මේක කරන්න ඕනේ. ඉතින් විනාඩි 10න් පේපරේම කරන්න බැරුණත් අඩුපතර භාගේ පනලා කරන්න උට පට්ට හැකියාවක්. ඒක කාලයක් තිස්සේ දැන් මේ වගේ 16ක් විතර යනවනේ. සමහරට 20ක් විතර යයි. ඒ වගේ 20ක් කරා කියන්නේ පුතා බලහන් ළමයිගේ හැදෙන ස්පීඩ් එක. මං කියන්නේ සබ්ජෙක්ට් එක පුතා ගහන්න පුළුවන් හැම ගේමම පළවෙනි අවුරුද්දේ ගහ ගන්න. අන්තිම අවුරුද්දට මුහුණ දෙන්න නම් පළවෙනි අවුරුද්ද හොඳටම ශක්තිමත් වැඩ කරන්න. පුතේ මට කියන්න මේ එක ලවණයක සෝඩියම් ධනායන දෙගුණයක් ඉන්නව නේද පුතා? නිකන් මේ ලවණය පැත්තක ලියලා බලන්නකෝ. දැන් මෙයානේ ලවණය. එයා එකක සෝඩියම් ධනායන කීයක් ඉන්නවද? මේ එකක් තුල. දැන් මෙහෙම ඇඟිලි දික් කරන්න මෙයාට. මේව එකක් ඉන්නවා. මේ ඉන්නේ මේ සමස්ත එකක් තුල සෝඩියම් දෙන්නෙක් ඉන්නව නේ පුතා. දෙන්නෙක් ඉන්නවා. මෙයා වගේ දෙගුණයක් ඉන්නවා සෝඩියම්. දැන් මෙයා කොච්චර ඉන්නවද? මෙච්චරක් ඉන්නවනේ. මෙයා ඉන්නව මෙච්චරක්. ඒතර සෝඩියම් මේ වගේ දෙගුණයක් ඉන්න ඕනේ නේද? මෙයා වගේ දෙගුණයක් ඉන්න ඕනේ. දෙකෙන් වැඩි කරන්න මේක. පුතාට අද තේරෙන්නේ නැත්නම් ලබන සතිය හරි තේරෙයි. තේරෙනකන් අහගෙන යන්න. අහගෙන ඉන්න. උත්සාහ කරන්න. ගෙදර ගිහලා තායි බලන්න. ඇයි මේ දෙකෙන් ಗುಣ කළේ? දෙකෙන් ಗುಣ කරන හේතුව තමයි මෙයා එකක් තුල සෝඩියම් දෙගුණයක් ඉන්නවා. ඒ නිසා තමයි මේක දෙකෙන් ಗುಣ කරලා උත්තරේ ගත්තේ. විතරම හිතන්නේ ඒවා. දෙවෙනි ප්‍රශ්නය බලන්න පුතේ. දෙවෙනි ප්‍රශ්නය. සංයෝග ටිකක් දීලා එයාලගේ ස්කන්ධ දීලා අනුගණන අහනවා. මවුල වලින් අනුගණන අහනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අහනවා. මොනවද පුතා සංයෝග ටික? එකක් Cl2 අනිත් එක N2 අනිත් එක H3PO4 MgCl2 එලගේ ස්කන්ධ 3.55යි 2.8යි මෙතන හිස් තැනක් 16.6යි අණු මවුල වලින් මෙතන දීලා නැහැ 0.1යි 0.1 2.5යි මෙතන දීලා නැහැ. අණු ගණන
මෙතනත් අවුලක් නැහැ. මෙතනත් අවුලක් නැහැ. 7.5යි 2යි 7යි 5 10යි 22 මෙතනත් අවුලක් නැහැ. මෙතන 71යි මෙතන දීලා නැහැ. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මේ පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දන්නව නම් මෞලික ස්කන්ධ කීයද පුතා මට කියන්නකෝ. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හරි සාපේක්ෂ අණුක ස්කන්ධ හරි මේ හොඳේ. සෝරි මේ සාපේක්ෂ අණුක ස්කන්ධ. මේ ආගේ සාපේක්ෂ අණුක ස්කන්ධය මේක නම් මෞලික ස්කන්ධය කීයද? මෞලික ස්කන්ධයත් ඒකම නේද? ඒකක වෙනස් වෙන විතර මම මේක පැත්තකින් ලියා ගන්නවා නිල් පෑනෙන් 71යි ග්‍රෑම් මෞලයට කියලා. ඔන්න මෞලික ස්කන්ධය. මේ ස්කන්ධය මේක ග්‍රෑම්. ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදුවම මොකක්ද දෙන්නේ? මෞල ප්‍රමාණය නෝ නේද? අර ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධයෙන්. බෙදුවම පුතා උඩ ග්‍රෑම්ට යට ග්‍රෑම් කැපිලා නේ මෞල ඍණ එක උඩට එනවා. ඔන්න පුතේ මෞල ප්‍රමාණය එනවා. පුතා මෞල ප්‍රමාණය කීය දෙන්නේ? 0.5යිද? මෞල ප්‍රමාණය එනවා. හරිම සරලයි. ස්කන්ධය දීලා තියෙනවා මෞලික ස්කන්ධය දන්නවා මෙතනින් බෙදුවට පස්සේ මෞල ප්‍රමාණය එනවා. මේක හරිනේ. මේක බෙදුව මෞල ගණන එනවා. හරිනේ? දැන් පුතා අනුගණන හොයන්න මොකද කරන්න ඕනේ? අනුගණන හොයනවා කියන්නේ මෞල කැපිලා යන්න දෙපෙයි. අවගාඩ්‍රෝ නීතියෙන් වැඩි කරන බෙදනවද? 0.05යි මෞල වැඩි කරනවා 6.02යි 10.23යි මෞල ඍණ 1. නේ? ಗುಣ කරාම පුතා මේ මෞලයි මෞල ඍණ 1යි කැපිලා ගිහිල්ලා අගයක් විතරක් එනවා. එහෙමනේ? කීය දෙන්නේ පුතා? 3.01යි 10.22ද? දහයි 22 එනවා. ඔය විදිහට කරන්න තියෙන්නේ. දැන් පුතේ ස්කන්ධයක් දන්නව නම් මෞලක් දන්නව නම් මේකෙන් බෙදුවට පස්සේ මොකක්ද දෙන්නේ? මෞලික ස්කන්ධය එනවා. මෞලික ස්කන්ධයම නේද පුතා සාපේක්ෂ අණුක ස්කන්ධය වෙන්නේ. ඒකක අයින් කරාම දැන් මෞලික ස්කන්ධය ගන්න කොහොමද මට කියන්නකෝ. 2.8යි ග්‍රෑම් බෙදන්න 0.1යි මෞල වලින්. එතකොට එනවනේ පුතා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධ කීය දෙන්නේ? 28යි ග්‍රෑම් මෞලයට මට ඊටම අර පේන්නේ නැති තමයි යටින් ලිව්වා. ග්‍රෑම් මෞලයට. එතකොට මේ 28 කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය බවට සාපේක්ෂ අණුක ස්කන්ධය බවටපත් වෙන්නේ. අර මෞලික ස්කන්ධයේ ඒකකයේ නැතුව ලියන එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ. එවනේ? අනුගණන හොයන්න පුළුවන් මේ මෞල ගණන දන්න නිසා මොකද කරන්න ඕනේ? මෞල වැඩි කරන්න අවගාඩ්‍රෝ නියතියෙන්. එතකොට පුතා මේ මෞලයි මේ මෞල ඍණ 1යි කැපිලා ගිහිල්ලා අගේ එනවා 6.02යි 10.22යි කියලා. ඉතින් අර මම මෙතනම හැදුවට ඔයාලා කටුකොලයක හදලා උත්තර තමයි දාන්න ඕනේ මේකට නේ. මේක ස්ට්‍රක්චර්ඩ් විදිහට යන්නේ. උත්තරේ දාන්න විතරයි පුතාට තියෙන්නේ. මම සුළු කිරීමුත් එතනම කරා පුතාට පේන්න ඕනේ නිසා. පුතේ ඊළඟ එකේ නම් මේ මෞලික ස්කන්ධය මේක බලලා තමයි ඔයාලට ගන්න වෙන්නේ. වෙන ගන්න විදියක් නැහැ. අතනත් ඉතින් කැටයන් දදා ඉන්න ඕනේ නැහැ. මෙතන 14යි 14යි 28යි කියලා කෙලිම ලියන්න පුළුවන්. මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි කියලා ලියන්න පුළුවන්.
මෙතන කීයද පුතා එකතු කරාම එන්නේ? මෙතන 3යි, මෙතන 31 හොඳේ. ෆොස්ෆරස් වල 31යි. මෙතන 16ව 4යි. එකතු කරලා බලන්න කීයද එන්නේ කියලා. 3යි 31යි 16ව 4ක් 64යි. එකතු කරාම කීයද පුතා එන්නේ? මෙතන 34යි 64යි. 98යි. 98යි. ඔන්න සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට ස්කන්ධය හොයන්න කොහොමද පුතේ? ස්කන්ධය හොයන්නේ මෞල ප්‍රමාණයක් දීලා මෞලික ස්කන්ධයක් දන්නවා. මෞල ප්‍රමාණය දන්නවා 0.125යි මෞල කියලා. ඔක ගුණ කරන මෞලික ස්කන්ධයෙන් මෞලික ස්කන්ධය 98යි ග්‍රෑම් මෞලයට. ඇයි පුතා ගුණ කළේ? ඇයි දෙන ගුණ කළේ? එතකොට මේ මෞලයි මෞල ඍණ එකයි කැපිලා ගිහිලා ග්‍රෑම් වලින් උත්තර එනවා නේ පුතා? නේ? ග්‍රෑම් වලින් උත්තර එනවා. අටෙන් බෙදන නේද පුතා තියෙන්නේ? 12.25 කියලා එනවා. බලන්න උත්තරය ඇවිල්ලා තියෙනවද කියලා. මට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධ කියන්න පුතේ. මැග්නීසියම් වල 24යි. හරිනම් එක දෙන්න ඕනේ ඔයාලට මං. මෙතන 35.5ව දෙකක්. 35.5 දෙකක් කියන්නේ 71යි. විතර පුතා 95යි නේද? 95යි සාපේක්ෂ අණුක ස්කන්ධය. මෙතන 95යි. එහෙනම් මෞල ගණන හොයා ගන්න පුළුවන්. ස්කන්ධය දන්නවා 16.6යි කියලා. මෞලික ස්කන්ධයෙන් බෙදනවා. ඊතර පුතා මේ උඩ ග්‍රෑමුයි යට ග්‍රෑමුයි කැපිලා ගිහිල්ලා මෞල ඍණයක උඩට ඇවිල්ලා මෞල ලැබෙනවා යාට. නේද? ඔයාට මෞල ලැබෙනවා කීයද කියලා. පුතාට මෞල ලැබෙනවා 0.175ක්. අවුලක් නෑනේ. ඒතර මෞලක් දන්නවා නම් මොකද කරන්න අනුගණන හොයන්න. මේක වට පුහුණුවක් ලැබෙන වැඩක් මේ. එක වගේ දේවල් ටිකක් තියෙන්නේ. ඒක අවගාඩ්ඩෝ නියතියෙන් මම ಗುಣ කරනවා. මේක ಗುಣ කරන අවගාඩ්ඩෝ නියතියෙන්. ඒතර මේ මෞලයි මෞල ඍණ එකයි කැපිලා ගිහිල්ලා අනුගණන එනවා. නේ පුතේ? ඒ දෙන කැපිලා ගිහිල්ලා අනුගණන එනවා පුතාට. එකයි දශම 0.5යි 3ක් එනවා. 10.23යි. එහෙම ආවද? හරි පුතා මම ඒ වගුවත් මකනවටක් ගාලා. හරිනේ මකනවයි. පුතේ ඊළඟට සෝඩියම් කාබනේට් ගැන කියන්නේ මෙයා වතුරේ දිය කරනවා ලැබෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය අහනවා නේ මෞලිකතාවය කියන්නේ සාන්ද්‍රණයනේ පුතා ලැබෙන සාන්ද්‍රණය අහන්නේ අංක 3 ප්‍රශ්නේ බලන්න මට දීලා තියෙන දත්ත කියන්න පුතා සෝඩියම් කාබනේට් කියන සංයෝගයේ ස්කන්ධය කීයද පුතා දීලා තියෙන්නේ 2.12ක් පරිමාව කොච්චරද පුතා මේ ද්‍රාවණේ වතුර කොච්චර පරිමාවකද පුතා දිය කරලා තියෙන්නේ 250ක දිය කරලා තියෙන්නේ 250යි ඝන සෙන්ටිමීටර පරිමාවක දිය කරලා තියෙන්නේ. හරි අපෙන් අහන්නේ මොකද්ද මුලින්ම අහනවා මේ සංයෝගයේ මෞලිකතාවය. සාන්ද්‍රණය. මට මුලින්ම කියන්නේ යාගේ මෞල කීයද කියලා. සෝඩියම් කාබනේට් මෞල කීයද පුතා මෙතන ඉන්න?
2.12 ස්කන්ධය මෞලික ස්කන්ධ කීයද යාගේ? මට මෙයාගේ මෞලික ස්කන්ධයත් කියන්න. මෙතන 23ව 2යි, මෙතන 12යි, මෙතන 16ව 3ක් 64යි. සෝරි මේ 48යි. එකතු වුණාම කීයද? 106යි. නේ? මෞලික ස්කන්ධ 106යි. මං ගුණ කරන්නද බෙදන්නද පුතා? මෞල හොයාගන්න. බෙදනවා. එතන පුතේ උඩ ග්‍රෑම් යට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා මෞල ඍණ 1 උඩට එනවා. එතන මෞල ලැබෙනවා. 0.02යි. එවනේ? ඔන්න මෞල ප්‍රමාණය ලැබෙනවා. ඉතින් අහන්නේ මෞලිකතාවය. මෞලිකතාවය හොයන්නේ පරිමාව මේ මෞල දිය කරපු කෙනාගේ මෞල බෙදන්න ඕනේ මොකෙන්ද? ද්‍රාවණයේ පරිමාවෙන්. මොකෙන්ද පුතා බෙදන්නේ? ද්‍රාවණයේ පරිමාවෙන්. ද්‍රාවණයේ පරිමාව කීයද පුතේ? 250 වාරයක් 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. ඇයි පුතා බෙදුවේ මට කියන්න? උඩ මෞල තියෙනවා මෙයා උඩ ගත්තම ඩෙසිමීටරයට. මෞලිකතාවයේ ඒකකය. මෞලිකතාවය කියන්නේ සාන්ද්‍ර නියම තමයි. නේ? 200 බෙදන්න තියෙන්නේ පුතා 250යි 0.8යි නේද? 0.8යි. කොහරි මිස්ටේක් එකක් වුණාද? 200 නෙමෙයි 20 බෙදන්න තියෙන්නේ 200 නේ 20 බෙදන්න තියෙන්නේ 250යි. 0.8යි. හොඳයි. ඊළඟට කියනවා මෙතන තියෙන සෝඩියම් ධනායන සාන්ද්‍රණය. අර තීරි පන්තික වගේම හිමින් කරොත් මේක අවුල්. මේ වේගය මං හිතන හොඳම හොඳයි කියලා. වැඩිත් නෑ අඩුත් නෑ මැද වේගයක් තියෙනවා. පුතේ මේක අණුවක සෝඩියම් කී දෙනෙක් ඉන්නවද? මේක ලවණයක. එක ලවණයක සෝඩියම් කී දෙනෙක් ඉන්නවද පුතා? ඇඟිලි දික් කරන්න. මේ එකක් තුල සෝඩියම් දෙගුණයක් පුතාට පේන්නේ නැද්ද? මේ දෙන්නෙක් ඉන්නවා. මෙයා වගේ දෙගුණයක් ඉන්නවා. දැන් මෙයාගේ සාන්ද්‍රණය කීයද පුතා? එයාගේ සාන්ද්‍රණය 0.8යිනේ. ඒ වගේ දෙගුණයක් නේද මෙයාගේ සාන්ද්‍රණය එතකොට? නේ පුතේ? මෙයා වගේ දෙගුණයක් මේ එකක් ඇතුලේ සෝඩියම් දෙගුණයක් ඉන්නවනේ පුතා. දෙන්නෙක් ඉන්න. මෙයා වගේ දෙගුණයක් සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය. මේක දෙකකින් වැඩි කරන්න. 0.16යි මෞල ඝන ඩෙසිමීටරයට. පුතා ඊළඟට කියනවා කාබනේට් අයන සාන්ද්‍රණය. ඇත්තටම පුතා මේ සංයෝග තුල ඉන්නේ සෝඩියම් ධන අයනයි මේ පළමු කාණ්ඩයේ ලෝහ නේද? පළමු කාණ්ඩයේ ලෝහයක් නම් එයා හදන්නේ ධන 1යි නේද ධන 2යි නේද? ධන 1යි නේ. මේ ධන 1යි නේ. මෙයා ධන 1යි නයක්. ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. ඒතර මෙයා කවුද? 2 ඇයි පුතා 2 කිව්වේ? මෙයාගේ මේ ඍණ දෙක ආරෝපණය නේද මෙතන ආවේ? මෙතන ඍණ දෙක ආරෝපණය තියෙන නිසා නේද පුතා මෙතනින් දෙක දැම්මේ? ඔව්. එතන මෙයා CO3 2 අයනය. දැන් අහන්නේ CO3 2 අයන සාන්ද්‍රණය. මට කියන්න මේ එක ලවණයක CO3 2 කැලි කීයක් ඉන්නවද? මේ එකක් තුල මේවා කීයක් ඉන්නවද? මේ සමස්ත ලවණය ඇඟිලි දික් කරගන්න මෙන්න මෙහෙම. මේ එකක් ඇතුලේ මේවා කෑලි 10ක් 15ක් නෑනේ. එකයිනේ ඉන්නේ. එකක් ඇතුලේ මේවා කෑලිත් ඉන්නේ එකයි මේ. එකට එකයි. එකක් තුල එකයි. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය දැන් අපි හොයාගත්තනේ කීයද කියලා? මේ එයාගේ සාන්ද්‍රණය හොයාගත්තා. 0.8යි කියලා. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණයත් කීයද? එකට එක නම් මෙයාගේම තමයි මෙයාගේ සාන්ද්‍රණයක්. මේකම තමයි. පුතාලා පැහැදිලිද මං කියන දේ? හරිම සරලයි. හොඳයි අපි අවසාන ප්‍රශ්නෙටත් යනවා පුතේ. 4 නියකටත්.
බලන්න පුතා ඊළඟට හතරවෙනි ප්‍රශ්නය බලන්න ඔයාලා. ඔයාලා කෑම කාපු නැති ළමයි ඉන්නවනේ තව විනාඩි 15ක් වගේ තියෙන කෑම කන්න. මොකද එකමාරට විභාගය පටන් ගන්නවා. මේ රෙකෝඩින් එක කොහොමද දෙනව පුතාලට කිසි දෙයකට බය වෙන්න එපා. මේක කෙලින්ම YouTube එකට දානවා. අර නමුත් අර පන්තියක ඉන්නව තරම් නෑනේ. ඒකයි මම පුළුවන් කට්ටිය ඉන්න. හතරවෙනි ප්‍රශ්නය පුතේ අන්තිම ප්‍රශ්නය සල්ෆියුරික් ද්‍රාවණයක් ඉන්නවා. ඒක තනුක කරනවලු පුතා. ඔන්න පුතේ H2SO4 ද්‍රාවණයක් ඉන්නවා. එයාගේ සාන්ද්‍රණය කීයද පුතේ? 0.5යි. එයාගේ පරිමාව 250යි. යම් පරිමාවක් ඉන්නවා. දැන් පුතා කරන්නේ මේකට ජලය දාලා තනුක කරනවා. පුතේ ජලය කීයක් දානවා කියලා කියනවද මෙතන? 500 දක්වා ජලය දානවද නැත්නම් ජලය 500ක් දානවද? ජලයේ 500ක් දාන. ජලය 500ක් දාන්නේ. එතකොට පුතා මුළු පරිමාව කීයද දැන්? 250ට ජලය 500ක් එකතු කරනවා කීයද මුළු පරිමාව? 750ක් වෙනවා. දැන් මෙතනත් අරක තමයි ඉන්නේ. හැබැයි තනුකයි හොඳේ. සාන්ද්‍රණය අඩුයි. මෙතන තියෙන සාන්ද්‍රණය 0.5 වුණාට ඊට වඩා අඩු සාන්ද්‍රණයක් මෙතන තියෙන්නේ. මොකද වතුර දැම්මනේ. වතුර දැම්මම සාන්ද්‍රණය දැන් තේ එකකට වතුර දැම්මම පැණි රස අඩු වෙනවා වගේ තමයි. නේ? සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් අපෙන් අහන්නේ පුතේ තනුක ද්‍රාවණයේ මෞලිකතාවය. මෞලිකතාවය කියන්නේ සාන්ද්‍රණයටමනේ. ද්‍රාවණයේ ඩෙසිමීටරයක් තුල තියෙන මෞලිකතාවය. රෝමි ඉලක්කම් 1 පුතාගෙන් අහන්නේ නව ද්‍රාවණයේ සල්ෆියුරික් සාන්ද්‍රණය නැත්නම් මෞලිකතාවය. මෞලිකතාවය. ඒක හොයන්න හරි ලේසි ක්‍රමයක් මම පුතාලට කියලා දුන්නා. තනුක කරද්දී තියෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය කීයද පුතේ? දැනට තියෙන්නේ 0.5. ඒක තියෙන කියන්නේ ආරම්භක පරිමාවෙන් වැඩි කරලා අවසාන පරිමාවෙන් බෙදන්න. දැක්කද පුතා අවසානනේ හොයාගන්න හැටි මට ආයෙත් කියන්න කොහොමද පුතා අවසාන හොයන්නේ? තියෙන පරිමාවෙන් ඒ කියන්නේ ආරම්භක පරිමාවෙන් ಗುಣ කරලා බෙදනවා මොකෙන්ද? නව පරිමාවෙන්. පුතාට පැහැදිලිද? ඒතොර එනවා අවසාන සාන්ද්‍රණය. කීයද පුතා එන්නේ එතකොට? 0.5 බෙදනවා 3 එන්නේ. 3ෙන් බෙදන්න තියෙන්නේ. බිංදුව දශම කීයද පුතා එතකොට එන්නේ? 0.5 3ෙන් බෙදන්න 0.1යි 6යි කොහොමද යන්නේ? 7 දාන්නම්. අවුලක් නැහැ නේ පුතා? ඕක තමයි නව සාන්ද්‍රණය. ඊළඟට පුතාගෙන් අහනවා තනුක ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණය. දැන් පුතේ H2SO4 එක අණුවක් තුල දැන් මේක හැදිලා තියෙන්නේ පුතා H+ අයන දෙන්නෙක් ඉන්නවා මේක ඇතුලේ. සල්ෆේට අයන එක්කෙනෙක් ඉන්නවා. හොඳට හිතන්නකෝ. H+ කියන්නේ ධන එක ආරෝපණය. යා ධන දෙක නෑනේ කවදාකවත්. මේ ධන එකේ අයන ඉන්නේ. මෙන්න මෙයාගේ ඍණ දෙක ආරෝපණයක් තියෙන නිසා තමයි එයාගේ දෙක මෙතනින් ලිව්වේ. ඔයාලා දන්නවනේ අයන හුමාර ඕලෝ කලු ගලන මෙතන ඍණ දෙක තියෙනවා. ඒ නිසා තමයි මෙතන දෙක දැම්මේ. තේරුම් ගියද? ඒතර මෙයා මෙන්න මේ අයනය. දැන් මං අහන්නේ පුතාගෙන් මේ එක අණුවක් තුල H+ අයන පුතාට කීයක් පේනවද? දෙන්නේ කීයක්ද? දෙන්නේ. මේ දෙන්නෙක් ඉන්නවනේ පුතා. එක අණුවක් දෙන්නෙක් ඉන්නවා. මේ එකක් තුල මේවා දෙන්නෙක් ඉන්නවා. එකට දෙකයි. අපි ඔය ඉස්සරහට උගන්වනවා පුතා තුන්වෙනි පාඩමේ අගදී මෙයා H+ අයන දෙන්නෙක් නිදහස් කරන අම්ලයක් කියලා. මං හිතන්නේ පොඩි කාලෙත් අහලා ඇති මේකකින් H+ අයන දෙන්නෙක් නිදහස් කරනවා. මෙයා වගේ දෙගුණයක් ලැබෙනවා H+. ඒතර මෙයාගේ සාමනේ කීයද පුතා අපි දැන් හොයාගත්තේ? හොයාගත්තනේ 0.167. ඒ වගේ දෙගුණයක් මෙයාගේ සාන්ද්‍රණය දෙගුණයක්. එහෙනම් සෝඩියම් H+ අයන සාන්ද්‍රණය සමානයි අර වගේ දෙගුණයක්. මේ වගේ දෙගුණයක්. කාරණා පැහැදිලිද? 3යි 5ක් දෙන්නේ. 3යි 4ක්. බිංදුව සම 3යි 4යි හරිනේ. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නය පුතාගෙන් අහන්නේ මොකද්ද? අන්තිම ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සල්ෆේට අයන සාන්ද්‍රණය.
මේ තනුක ද්‍රාවණයේ සල්ෆේට් අනිසාන්ද්‍රණය. මේ එක අණුවක් තුල සල්ෆේට් කැලි කීයක් ඉන්නවද පුතේ? මේ එකක් තුල සල්ෆේට් කැලි 10ක් 15ක් නෑනේ එකයි ඉන්නේ. එකක් තුල එකක් ඉන්නවා. දැන් මෙයාගේ සාන්න අපි හොයාගත්තානේ මෙච්චරයි කියලා. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණයක් කීයද පුතා? ඒ යගේම තමයි. එහෙනම් සල්ෆේට් අයන සාන්ද්‍රණය එනවා ඔයාට. මෙයා සල්ෆියුරික් සාන්ද්‍රණයම තමයි. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් අපි ටියුට් එකේ මේ වගේ ගණන් හැදුවා. රිපීට් ටියුට් එකෙත් ගණන් හැදුවා. ඊටත් අමතරව ඔයාලට වෙනම එක්ස්ට්‍රා ගණන් කියලා වෙනම හැදුවා. ඒ ඔක්කොමත් එක්ක දැන් මේකත් කරනවා මං හිතන්නේ ගණනය කියන එක දැන් නිකන් තාමත් ලේසි වෙන්න ඕනේ. අවසාන පුතා තුන්වෙනි පාඩමේ টොප් 3 මික්ස් කියලා වෙනම ගණන් සෙට් එකක් හදනවා. අධිසංකීර්ණ ගණන් ටිකක් හදනවා. මේ ඉතින් දරුවෝ අවංක නම් කීකරුයි නම් කියන විදිහට වැඩ ටික කරනවා නම් මේ සබ්ජෙක්ට් වදිනවා. දැන් ඔයාලට පුතේ මේ ඔයාලගේ එක්සෑම් සීරීස් එක මම කිව්වනේ මම පටන් ගත්තා නම් කිව්වා නේද මගේ ක්ලාස් එකේ තියෙන වැදගත්ම දෙයක් තමයි මොකද්ද? හැම සතියකම පැයක එක්සෑම් එකක් යනවා සති 60ක් එක දිගට. ඒකෙන් අපි ශක්තිමත් කරනවා අන්තිම අවුරුද්දේ පැය 5 විභාග ටික මම කිව්වනේ. ඒතර අද අපි පටන් ගන්නවා මේක පැය එක්සෑම් සෙට් එක. ඒක හැම සතියකම යනවා. ඔයාලට ලකුණු දාලා දෙනවා. ඔයාලගේ ලකුණු අපි එන්ටර් කරනවා වෙනම. ලොකු වැඩක් යනවා. ඉතින් ඒකට දැන් පුතාලට සූදානම් වෙන්න පුළුවන්. ඉතින් මගේ වැඩ ගොඩක් දැන් මේ පැත්තේ ගුරුවරු කොපි කරලා තියෙන්නේ. දැන් ওই වැඩක් දැන් ගොඩක් දැන් ඉස්සර කරමු නැති ගුරුවරු ගොඩක් කරනවා. කොහොම හරි කමන්නේ ළමයි මම කැමති කෙමිස්ට්‍රි ගුරුවරුන්ට වඩා අනිත් ගුරුවරු කොපි කරනවා නම් ඕක. ඒකෝට අර රිසර්ච් ටික හැදෙනවනේ දිස්ත්‍රික්කේ. වැඩේ කියන්නේ කෙමිස්ට්‍රි ගුරුවරු තමයි කොපි කරන්නේ ගොඩක් අය.